ඉතින් දැන් ඔබ මෛත්‍රී බුද්ධ ශාසනය පතනවා කියන්නකො කෙනෙක්. බොහෝ දෙනෙක් මෙතේ බුදුන් දැක නිවන් දකින. දැන් ගෞතම බුද්ධ ශාසනයේ ධර්මය අවබෝධ කරන්න ඕන චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න ඕන කියන ප්‍රාර්ථනාව පවා මේ මහමෙවුනාවෙන් දහම් හඬ ඇහිච්ච නිසායි ඇහුනේ. නැත්තම් ලංකාවෙම එකල මීට අවුරුදු 25කට කලින් තිබ්බේ මෙතේ බුදුන් දැක නිවන් දකින්න ඕන කියලා. කොහොමද මෙතේ බුදුන් දකින්නවා කියන්න තියෙන ස්ථීර නිගමනේ කවුද ඔබට දුන්න සහතිකය? මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට ඔයා ඉන්නේ නිරය නෙවෙයි කියන්න කෝ සහතිකේ. පතන විදිහට මේක වෙනවා නම් මොනවද අපිට අඩු වෙන්නේ? ඇත්තටම දෙව්ලොව පැතීමෙන් ලැබෙන එකක් නෙවෙයි. මනුලොව පැතීමෙන් ලැබෙන එකක් නෙවෙයි. නිවන පැතීමෙන්ම ලැබෙන එකක් නෙවෙයි. ඔබ මේ බුද්ධ ශාසනයේ නිවන් පැතුවත්, මෛත්‍රී බුද්ධ ශාසනයේ නිවන් පැතුවත්, ඔබ ඒකට ඇතුලෙන් අභ්‍යන්තරව සූදානම් වීමක්, සකස් වීමක්, පුහුණුවක් නැත්තම් පැතුවා කියලා ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා කිකිලියක් බිත්තර 7ක් හරි 8ක් හරි දානවා. දාලා මේ කිකිලි පැටව් වේවා කියලා මේ ගොදුරු කකා පණුව කකා ඇවිදිනවා. අර බිත්තර වලින් පැටව් වෙයි නෑ. හේතුව ඒ බිත්තරේ රකින්න ඕන. කිකිලිගේ රස්නේ ඕන, කුකුල් ගඳ ගහන්න ඕන. එතකොට තමයි ඒ ක්‍රමානුකූලව මෝරලා අර බිත්තරේ පුපුරවගෙන එන්නේ. ඒ නිසා මේ ගෙවල් වල රණ්ඩු වෙන ගමන් පන්සිල් පද පාවත් රකින්නෙත් නෑ, සද්ධාවකුත් නෑ. ඔක්කොටම බැන බැන ඉරිසියා, ක්‍රෝධ, වෛර, අධිහූනියන් අනුන්ට පොල් ගගහ වින කර කර මෙතේ බුදුන් දකිත්වා කියලා පතනවා. ලැබෙන්නේ නැහැ. අභ්‍යන්තරව සකස් වීමක් නැති නිසා. ඒ නිසා සූදානම් වෙන්න වත් කාලයක් ඕන අපිට නිවනට.